කවදා හරි Google Maps දාගෙන යනකොට හිතලා තියෙනවද මේ ඇප් එක කොහොමද හරියටම කියන්නේ අර තව විනාඩි 17කින් ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන් කියලා ඒකත් අර අතරමඟ තියෙන ට්‍රැෆික් එකත් එක්කම ඒක මොකක් හරි මායාවක් වගේ නේද? හැබැයි ඒක මායාවක් නෙවෙයි ඒක තමයි භෞතික විද්‍යාව. අද අපේ අතේ තියෙන මේ සාමාන්‍ය පෙළ භෞතික විද්‍යා පාඩමකින් උපුටාගත් මූලාශ්‍ර කිහිපයක් පාවිච්චි කරලා අපි ඒ රහස විසඳන්නයි යන්නේ. මේක පාසල් පන්තියක් වගේ නෙවෙයි. මේක අපි අවට ලෝකය පාලනය කරන චලිතය කියන මහා සංකල්පයේ අතිවාරම ගැන කරන ගැඹුරු විමසුමක්. ඇත්තට මේක හරිම අපූර්ව ප්‍රශ්නයක්. මොකද Google Maps එකේ තියෙන මේ පුංචි ඉලක්කම පිටිපස්සේ අපි අද කතා කරන්න යන දුර විස්ථාපනය, වේගය, ප්‍රවේගය, ත්වරණය වගේ සංකල්ප ඔක්කොම එකට බැඳිලා තියෙනවා. මේව නිකම්ම වචන ටිකක් නෙවෙයි. මේක චලිතය විස්තර කරන භාෂාව. ඒ භාෂාව තේරුම් ගත්තම අපි අවට ලෝකයේ දිහා බලන විදිහ පවා වෙනස් වෙනවා. නේමයි. එහෙනම් අපි මේ භාෂාවේ මුල්ම අකුරු දෙකෙන් පටන් ගමු. නිතරම වගේ එකිනෙකට පටලවෙන වචන දෙකක්. දුර සහ විස්ථාපනය. අපි හිතමු A කියන තැන ඉඳන් B කියන තැනට යන්න ඕනේ කියලා. අපිට පුළුවන් වංගු ගොඩක් තියෙන පාරකින් යන්න. එතකොට සමහර විට කිලෝමීටර් 5ක් යන්න වෙයි. කෙටි පාරකින් ගියොත් කිලෝමීටර් 3ක් වෙන්න පුළුවන්. හැබැයි A ඉඳන් Bට කුරුල්ලෙක් වගේ කෙලින්ම ඉගලුනොත් ඒ දුර සමහර විට කිලෝමීටර් 2ක් විතරයි. මේ තුනෙන් ඇත්තටම ගිය ගමන මොකද්ද? ඔතන තමයි වෙනස තියෙන්නේ. ඔයා ඇත්තටම ඇවිදගෙන ගිය පාරේ දිග, ඒ කියන්නේ අර කිලෝමීටර් 5 හෝ 3, ඒකට අපි කියනවා දුර කියලා. ඒක ඔයා තෝරගත්ත පාර අනුව වෙනස් වෙනවා. හැබැයි ඒ වලින් ඉඳන් B වලට තියෙන කෙටිම සරල රේඛීය දුර, අර කුරුල්ලා ඉගිලුණා වගේ, ඒ කිලෝමීටර් 2කට අපි කියනවා විස්ථාපනය කියලා. විස්ථාපනය හැම වෙලේම එකයි. ඒක පාරවල් මත රඳා පවතින්නේ නැහැ. ඒකට නිශ්චිත දිශාවකුත් තියෙනවා. උදාහරණයක් විදිහට කිලෝමීටර් 2ක් නැගෙනහිර දිශාවට වගේ. හරි, ඒක පැහැදිලි. දුර කියන්නේ අපි ගිය මුළු වටරවුම, විස්ථාපනය කියන්නේ කෙලින්ම තියෙන දුර. ඒත් ඇයි අපිට මේ වචන දෙකක්ම වුණ වෙන්නේ? එදිනදා ජීවිතයේදී මේකේ ප්‍රායෝගික වැදගත්කමක් තියෙනවද? නිකන්ම විභාගෙට පාඩම් කරන වචන දෙකක් විතරද? කොහෙත්ම නෑ. මේක නිකන් වචන සෙල්ලමක් නෙවෙයි. හිතන්න නියමුවෙක් ගුවන් යානයක් පාලනය කරනවා කියලා. එයාට වැදගත් වෙන්නේ ගමන් කළ දුරට වඩා එයාගේ ගමනාන්තයට තියෙන විස්ථාපනය. මොකද එයාට දැනගන්න ඕන කොළඹ ඉඳන් සිංගප්පූරුවට යන්න නම් කොච්චර දුරක් කුමන දිශාවට යන්න ඕනද කියන එක. වැරදි දිශාවකට පොඩ්ඩක් හරි ගියොත් ගමනාන්තයෙන් කිලෝමීටර් 100ක් ඈතට යන්න පුරුවන්. ඒ වගේම දුරට තියෙන්නේ අගයක් විතරක් නිසා අපි එකට කියනවා අදිශ රාශියක් කියලා. හැබැයි විස්ථාපනයේට අගයක්කුයි දිශාවකුයි දෙකම තියෙන නිසා ඒක සදිශ රාශියක්. දෛශික කියන්නේ යථාර්ථය හරියටම විස්තර කරන භාෂාව. මට දැන් තේරෙනවා. අර Google Maps උදාහරණයට ආයෙත් ගියොත් ඇප් එකට අපි යන හැම වංගුවක්ම ඒ කියන්නේ දුර දැනගන්නත් ඕනේ. ඒ වගේම අපි ඉන්න තැන ඉඳන් ගමනාන්තයට තියෙන කෙනින්ම දුර. ඔව්. ඒ කියන්නේ විස්ථාපනය දැනගන්නත් ඕන. එතකොට තමයි යාට හොඳම පාර යෝජනා කරන්න පුරුවන් වෙන්නේ. හරියටම. තවත් හිතන්න මලල ක්‍රීඩකයෙක් මීටර් 400 ධාවන පථයක එක වටයක් සම්පූර්ණ කරනවා. එයා මීටර් 400ක දුරක් දුවලා තියනවා. ඕ. හැබැයි එයා පටන් ගත්ත තැනටම ආපහු ආපු නිසා එයාගේ ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය අතර වෙනසක් නැහැ. ඒ කියන්නේ එයාගේ විස්ථාපනය බිඳුවයි. හරි, ඒක මාර කතාවක්. දවසම මහන්සි වෙලා දුවලත් අන්තිමට විස්ථාපනය බිඳුවයි. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අපේ වේගය ගැන කතා කරන විදිහත් වෙනස් වෙන්න ඕන කියන එකද? මොකද මම කාර් එකේ යනකොට මගේ වේග මාපකයේ ඒ කියන්නේ ස්පීඩෝමීටරේ නම් කවදාවත් බිඳුව පෙන්නුවේ නැහෙනි දුවනකොට. ඔව්, ඒක තමයි ඊළඟ වැදගත්ම වෙනස. ඔයාගේ ස්පීඩෝමීටරේ පෙන්වන්නේ වේගය. ඒ කියන්නේ ඔයා යම් කාලයක් තුල ගමන් කරපු දුර කොච්චරද කියන එක. ඒක අදිශ රාශියක්. ඒකට දිශාවක් අදාළ නැහැ. ඒකයි ඔයා වටරවුමක ගියත් ඒකේ අගයක් පෙන්වන්නේ. හැබැයි භෞතික විද්‍යාවේදී අපි ඊට වඩා නිවැරදි වචනයක් පාවිච්චි කරනවා. ඒ තමයි ප්‍රවේගය. ප්‍රවේගය කියන්නේ යම් කාලයක් තුල සිදුවුණු විස්ථාපනය. විස්ථාපනය දෛශිකයක් නිසා ප්‍රවේගයත් දෛශිකයක්. ඒ කියන්නේ ඒකට අගයක් වගේම දිශාවකුත් තියෙනවා. ඒ කියන්නේ මම පැයට කිලෝමීටර් 60ක වේගයෙන් උතුරට යනවා කිව්වොත් ඒක මගේ ප්‍රවේගය. නිකම්ම පැයට කිලෝමීටර් 60යි කිව්වොත් ඒක මගේ වේගය. මේ වෙනසත් අර Google Maps එකට වැදගත් වෙනවා ඇතිලේද? අනිවාර්යෙන්ම.
ඇප් එක ඔයාගේ වේගය විතරක් නෙවෙයි ඔයා ගමන් කරන දිශාවත් ඒ කියන්නේ ප්‍රවේගයත් නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා. එතකොට තමයි ඒකට හරියටම පුරෝකථනය කරන්න පුරුවන් වෙන්නේ. ඔයා ඊළඟට හැරෙන්න ඕන වංගුව මොකක්ද? ඒ පාරේ ගියොත් ගමනාන්තයට ළඟා වෙන්නේ කවදාද කියලා. හැබැයි දිනදා ගමනකදී අපේ ප්‍රවේගය එකම විදිහට පවත්වා ගන්න බැහැනේ. ඒක ඇත්ත. සමහර තැන්වල වේගයෙන් යනවා, සමහර තැන්වල ට්‍රැෆික් එකේ හිර වෙනවා. ඔව් කොළඹ ඉඳන් නුවර යන ගමනක් හිතුවොත් අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 100ට යනවා. ඊට පස්සේ කඩු ගන්නාව නගිනකොට පැයට කිලෝමීටර් 30ට බහිනවා. එතකොට අප කොහොමද මේ ගමනේ වේගය ගැන කතා කරන්නේ? ඔතනට තමයි සාමාන්‍ය වේගය කියන සංකල්පය එන්නේ. අපි කරන්නේ මුළු ගමන් කළ දුර ඒ සඳහා ගත වුණු මුළු කාලයෙන් බෙදන එක. ඉතින් කොළඹ නුවර කිලෝමීටර් 120ක විතර දුරක් යන්න පැය 3ක් ගියා නම් හරි. අතරමඟදී වේගය කොච්චර අඩු වැඩි වුණත් කමක් නැහැ. අපේ සාමාන්‍ය වේගය වෙන්නේ පැයට කිලෝමීටර් 40යි. 123න් බෙදුවම. ඔව්. Google Maps එකේ පෙන්නන අර ඉලක්කම ගණනය කරන්නේත් මේ සාමාන්‍ය වේගය කියන සංකල්පය පදනම් කරගෙන තමයි. හරි. දැන් පැහැදිලි. ඉතින් අපි දන්නවා වස්තුවක් චලනය වෙනවා. ඒකට ප්‍රවේගයක් තියෙනවා. හැබැයි මං කාර් එකේ යනකොට නිතරම ප්‍රවේගය වෙනස් කරනවා. ඇක්සලරේටරේ පාගලා වේගය වැඩි කරනවා, බ්‍රේක් ගහලා වේගය අඩු කරනවා. භෞතික විද්‍යාවේ මේ ප්‍රවේගය වෙනස් වෙන එකටත් වචනයක් තියෙනව නේද? ඔව් ඒකට තමයි අපි ත්වරණය කියලා කියන්නේ. සරලවම ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ තත්පරයක් ඇතුළත ඔයාගේ ප්‍රවේගය කොච්චරකින් වෙනස් වෙනවද කියන එක. ඉන්න. එතකොට මම ඇක්සලරේටරේ පාගලා වේගය වැඩි කරනකොට ඒක ත්වරණයක්. ඒක හරි. හැබැයි මම බ්‍රේක් ගහනකොට ඒකත් ත්වරණයක්ද? ඒක ටිකක් අමුතුයි වගේ. මොකද අපි සාමාන්‍යයෙන් ත්වරණය කරනවා කියන්නේ වේගය වැඩි කරනවටනේ. ඒක හරිම හොඳ ප්‍රශ්නයක්. භෞතික විද්‍යාවේදී ප්‍රවේගය සිදුවෙන ඕනෑම වෙනසක් ත්වරණයක්. ප්‍රවේගය වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා ධන ත්වරණයක් කියන. ප්‍රවේගය අඩු වෙනවා නම් අපි ඒකට කියනවා ඍණ ත්වරණයක් නැත්නම් මන්දනය කියලා. මන්දනය හරි. ඉතින් ඔයා බ්‍රේක් එක පාගනකොට ඔයා ඇත්තටම ත්වරණයක් ඇති කරනවා. හැබැයි ඒක ඍණාගයක්. ඒ වගේම ඔයා නියත වේගයකින් වංගුවක් ගත්තත් ඔයාගේ දිශාව වෙනස් වෙන නිසා ප්‍රවේගය වෙනස් වෙනවා. ඒ කියන්නේ එතන ත්වරණයක් තියෙනවා. ඒක නම් හිතුවේ නැති දෙයක්. ඒ කියන්නේ මෝටර රථ ධාවන තරංගයකදී රියදුරෙක් වංගුවකදී වුණත් ත්වරණය වෙනවා. ත්වරණයේ ඒකක ms කලං ශ්‍රිණ දෙක කියලා කියනවා. ඒකේ තේරුම මොකද්ද? ඒකේ සරල තේරුම තමයි සෑම තත්පරයක් පාසාම වස්තුවේ ප්‍රවේගය මෙන්න මේ ගානකින් වෙනස් වෙනවා කියන එක. උදාහරණයක් විදිහට ත්වරණයක් තත්පරයට මීටර් 2යි වර්ගය කිව්වොත් ඒකේ තේරුම පළවෙනි තත්පරයේ අවසානයේ ප්‍රවේගය තත්පරයට මීටර් 2ක් වෙනවා. දෙවෙනි තත්පරයේ අවසානයේ 4ක් වෙනවා. තුන්වෙනි තත්පරයේ අවසානයේ 6ක් වෙනවා. හැම තත්පරයකදීම ප්‍රවේගය 2 ගානේ වැඩි වෙනවා. මට කියන්න ඕන මම පාසල් යන කාලේ නම් ප්‍රස්ථාර කිව්වම ඇගේ මයිල් කිලිම් වෙනවා. ඒ රූප සටහන් නිකම්ම පේන්නේ පැටලිලිච්ච ඉරි වගයක් වගේ. හැබැයි මේ මූලාශ්‍රවල කියන විදිහට මේ ප්‍රස්ථාරවලට පුරවල්ලු චලිතය ගැන සම්පූර්ණ කතාවක්ම කියන්න. ඒක ඇත්තද? ඔයාලට පුළුවන් ද මම ඒ ගැන විශ්වාස කරවන්න? අනිවාර්යෙන්ම ප්‍රස්ථාර කියන්නේ භෞතික විද්‍යාවේ තියෙන සුපිරි වීරයෙක් වගේ. ඒකට පුළුවන් වචන 1000කින් කියන්න බැරි කතාවක් එක රූපයකින් කියන්න. අපි ප්‍රධාන ප්‍රස්ථාර වර්ග දෙකක් ගැන බලමු. පළවෙනි එක තමයි විස්ථාපන කාල ප්‍රස්ථාරය. හරි. ඒකේ පෙන්වන්නේ කාලයේත් එක්ක වස්තුවක් කොච්චර දුරක් ගිහින්ද කියලයි. ඒ ප්‍රස්ථාරයේ තියෙන රේඛාවේ බෑවුම, ඒ කියන්නේ අනුක්‍රමණය වැඩි වෙන්න වස්තුවේ ප්‍රවේගය වැඩි කියන එක. තිරස් රේඛාවක් තියෙනවා නම් ඒ කියන්නේ විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ. වස්තුව නතර වෙලා. හරියටම. හරි. ඒක තියලානවා. බෑවුම වැඩි නම් වේගෙන් යනවා. බෑවුම නැත්නම් නතර වෙලා. හැබැයි ඔයා කිව්වා තව ප්‍රස්ථාරයක් තියෙනවා කියලා. ඔව්. ඒක තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මේක තමයි ඇත්තම සුපිරි වීරයා. මොකද මේ එක ප්‍රස්ථාරයකින් අපිට තොරතුරු දෙකක්ම ගන්න පුළුවන්. පළවෙනි එක අර කලින් වගේම ප්‍රස්ථාරය අනුක්‍රමණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට ලැබෙන්නේ ත්වරණය. මොකද අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගයේ වෙනස කාලයෙන් බෙදීම. ඒක තමයි ත්වරණය. ඉතින් රේඛාව උඩට යනවා නම් ධන ත්වරණයක්. පහළට යනවා නම් මන්දනයක්. තිරස් රේඛාවක් නම් ප්‍රවේගය නියතයි. ඒ කියන්නේ ත්වරණයේ බිඳුවයි. නියමයි. ඒක බැල්මෙන් ත්වරණය කියන්න පුළුවන්. අනිත් තොරතුර මොකද? අනිත් එක තමයි ඊට වඩා ප්‍රබලම දේ ප්‍රස්ථාරයේ රේඛාවට යටින් තියෙන මුළු වර්ගඵලය ගණනය කළොත් අපිට ලැබෙන්නේ වස්තුව ගමන් කරපු මුළු විස්ථාපනය. මොකක්? ඔව් ඒක හරිම අපූර්ව දෙයක්.
උදාහරණයක් විදිහට ප්‍රස්ථාරයේ ත්‍රිකෝණයක් හැදිලා තිබුණොත් ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. එතකොට ඔයාට ඒ කාලය තුල ගියපු මුළු දුර ලැබෙනවා. ඉතින් එක ප්‍රස්ථාරයකින් වස්තුවක වේගය කොහොමද වෙනස් වුනේ? ඒක ත්වරණේ වුණාද මන්දනේ වුණාද? ඒ වගේම ඒ කාලය තුල කොච්චර දුරක් ගියාද කියන සම්පූර්ණ කතාවම කියන්න පුරුවන්. එහෙනම් මේ කතා කරපු ත්වරණය ප්‍රවේගය කියන හැමදේම එකට සම්බන්ධ වෙන අපි හැමෝම කිසිම උපකරණයක් නැතුව හැමදාම අත්විඳින දෙයක් තියෙනව නේද? මම අතේ තියෙන පෑන අතේරියොත් වෙන දේ වගේ. හරියටම. ඒ තමයි ගුරුත්වාකර්ෂණ ත්වරණය. අපි යම් වස්තුවක් නිබහසේ පහළට වැටෙන්න ඉඩ හැරියොත් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ඒකේ ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ ඒක ත්වරණය වෙනවා. මේ ත්වරණයට අපි කියනවා ගුරුත්වාකර්ෂණ ත්වරණය කියලා. ඒක G අකුරෙන් සම්බෝධනය කරනවා. ඒකේ අගය පෘථිවිය මත තැනින් තැනට පොඩ්ඩක් වෙනස් වුණත් අපි සාමාන්‍යයෙන් ගණනය කිරීම වල පහසුවට 10යි කියලා ගන්නවා. ඒ කියන්නේ මම අතාරින හැම වස්තුවක්ම පළවෙනි තත්පරයේදී තත්පරයට මීටර් 10ක වේගයක් ගන්නවා, දෙවෙනි තත්පරයේදී 20ක්, තුන්වෙනි තත්පරයේදී 30ක්. මේ විදිහට වේගය වැඩි වෙනවා. ඒකයි උඩේ ඉඳන් වැටෙන දෙයක් එන්නෙන්නම වේගවත් වෙන්නේ. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. ගුරුත්වාකර්ෂණ ත්වරණය හැමදේටම එකයි නම් ඇයි පිහාටුවක් හිමින් වැටෙනකොට ගලක් වේගයෙන් වැටෙන්නේ? මුලාශ්‍රවල ඒ කියන්නේ ගැඹුරින් කතා කරලා නැහැ. ඒත් ඒක පරස්පරයක් වගේ දැනෙනවා. ඒක ඊටම වැදගත් ප්‍රශ්නයක්. ගුරුත්වාකර්ෂණය ඇත්තටම පිහාටුවයි ගලයි දෙකම එකම විදිහට පහළට අදිනවා. රික්තකයක් තුළ ඒ කියන්නේ වාතය නැති තැනකදී ඒ දෙකම එකම වේගයෙන් පහළට වැටෙනවා. හරි. හැබැයි අපේ ලෝකයේදී වායු ප්‍රතිරෝධය කියලා දෙයක් තියෙනවා. පිහාටුවේ හැඩය සහ සැහැල්ලු බව නිසා ඒකට වාතයෙන් ලොකු බාධාවක් එල්ල වෙනවා. ඒක හරියට පැරෂූටයක් වගේ ක්‍රියා කරනවා. ගලට ඒ බාධාව ගොඩක් අඩුයි. ඒකයි එහෙම වෙන්නේ. ඔව්. ඒකයි ගල වේගයෙන් වැටෙන්නේ. ඉතින් වැටෙන වේගය තීරණය කරන්නේ ගුරුත්වාකර්ෂණය විතරක් නෙවෙයි වායු ප්‍රතිරෝධයත් එක්ක. ඒක නියම පැහැදිලි කිරීමක්. එතකොට අපි යමක් උඩට විසකරොත් මොකද වෙන්නේ? අපි යමක් උඩට විසිකරනකොටත් වෙන්නේ ඕකෙම අනිත් පැත්ත. අපි හිතමු ඔයා බෝලයක් තත්පරයට මීටර් 30ක ආරම්භක ප්‍රවේගයකින් උඩට විසිකලා කියලා. හරි. ගුරුත්වාකර්ෂණය ඒක පහළට අදින නිසා ඒකේ ප්‍රවේගය හැම තප්පරයකදීම මීටර් 10කින් විතර අඩු වෙනවා. ඒ කියන්නේ පළවෙනි තප්පරයේ අවසානයේ ප්‍රවේගය 20යි. දෙවෙනි තප්පරේදී 10යි. තුන්වෙනි තප්පරයේ අවසානයේ 0යි. ප්‍රවේගය 0 වෙනේ මොහොතේදී තමයි බෝලය උපරිම උසට ළඟා වෙන්නේ. ඊට පස්සේ ආයෙත් පහළට වැටෙන්න පටන් ගන්නවා හැම තප්පරයකදීම ප්‍රවේගය 10කින් වැඩි කරගනිමින්. එහෙනම් අපි අද කරපු මේ විමසුම සාරාංශගත කළොත් අපි පටන් ගත්තේ Google Maps එකේ දින පුංචි රහසකින්. ඒක විසඳන්න ගිහින් අපි චලිතයේ භාෂාව ඉගෙන ගත්තා. දුර සහ විස්ථාපනය අතර වෙනස, ඒ කියන්නේ ගිය පාරේ දිගයි කෙලින්ම තියෙන දුරයි අතර වෙනස තේරුම් ගත්තා. ඔව්. එතනින් වේගය සහ ප්‍රවේගය, ඒ කියන්නේ ස්පීඩෝමීටරයේ ඉලක්කමයි දිශාවත් එක්ක තියෙන වේගයයි අතර වෙනස ඉගෙන ගත්තා. ප්‍රවේගය වෙනස් වෙන වේගය, ඒ කියන්නේ ත්වරණය ගැන කතා කළා. අවසානයේදී මේ හැමදේම ප්‍රස්ථාරයක් ඇතුලේ දකින්න පුළුවන් විදිහත් මේ සීලුම සංකල්ප අපි හැමෝටම පොදු අත්දැකීමක් වන ගුරුත්වාකර්ෂණයට සම්බන්ධ වෙන විදිහත් අපි දැක්කා. ඇත්තම මේ මූලධර්ම තේරුම් ගත්තම එදිනදා ජීවිතයේ දිහා බලන විදිහත් වෙනස් වෙනවා. රතවහන තදබදයකදී නිතර ත්වරණය සහ මන්දනය කිරීමෙන් කොපමණ ඉන්ධන සහ ශක්තියක් අපතේ යනවාද කියන එක ගැන දැන් අපිට භෞතික විද්‍යාත්මක අවබෝධයක් තියෙනවා. නමුත් මේ කතාබහ අවසන් කරන්න ඊට වඩා ගැඹුරට හිතන්න දෙයක් ඉතුරු කරන්න පුරුවල්. ඒ මොකක්ද? තා වක්‍රපතයක ගමන් කරන නිසා ඒකේ ගමන් කරන දිශාව නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඔව් දිශාව වෙනස් වෙනවා. දිශාව වෙනස් වෙනවා කියන්නේ ප්‍රවේගය වෙනස් වෙනවා. ප්‍රවේගය වෙනස් වෙනෝ නම් අනිවාර්යයෙන්ම ත්වරණයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඒ චන්ද්‍රිකාව නිතරම ත්වරණය වෙමින් පවතිනවා. ඉතින් අවසාන සිතුවිල්ල තමයි කිසිම වෙලාවක වේගය වෙනස් නොකර නිරන්තර ත්වරණයකින් ගමන් කරන්න පුරුවන්ද? ඒක තමයි මේ මූලධර්මවල තියෙන අපූර්වම සුන්දරත්වය.